නැගිටලා එළියට. තරන්ට එන්නේ. තරංජයට අපි ඉන්නේ. නැගිටලා එළියට යන්න. මොකද දෙන්න කියන්නේ නැගිටලා බලන්න. නැගිටලා පළයන් එළියට. ඇයි හේතු දන්නේ නැද්ද? එහෙම නැගිටලා යන්න බැයිද? නැගිටපන් එළියට බලන්න. මොකද්ද? දැන් එන්න කියන්නේ ආය කවදාවත් ෆිසිකල් පන්ති පැත්ත බලා දෙන්න බෑ. ඕන නම් ඔන්ලයින් වලින් නැත්නම් ඉන්නද නිකන් දෙපන්. ෆිසිකල් පන්ති ඉන්න බෑ. කන්න බලා ගන්න නැතුව නැගිටපන්. දන්නවම කවුද කියලා. ඔව් ඌ තමයි. නැගිටපන්. වර ඉස්සරහට. පොත්ත නම්මන ටික අරන් වර ඉස්සරහට. ඇයි කියලා දන්නේ නැහැ නේ බලන් ඉන්නවා. මෙතන මේ කෙලවර අනිත් උන්ටත් කියන්නේ පරිස්සම් වෙලා ඉඳපල්ලා අහගෙන ඉන්න කිව්වම අහගෙන ඉන්න ඕනේ කතන්දර දෙන්න බෑ මම පට්ට හොඳයි වගේ පේන්න පුළුවන් හැබැයි හැසිරෙන්න ඕන විදිය මොකක්ද එහෙම මාර විදියට අනුගත වෙන්න මට පුළුවන් මම මේක උඹලට පුළුවන් වෙන්න උගන්නන්න හදන්නේ ඵලයන් බෑග් එක කරන් ඵලයන් තියන අතරේ අය පැත්තක බලාගෙන මේක තමයි ඔබට තේරෙන්නේ නේද කියන්නේ මේ මෝඩම 70ක් ඉතින් හරිද ෆේල් වෙයි يعني එන ගොන් මෙච්චර කියලා තේරෙන්නේ නැහැ අකෝ මේ නයිට් එකක් ඉවරලා අනිත් එවුන් හැම එකම හෙන ගැම්මෙන් අහන් ඉන්නවා මෝඩ https මේ කතා කරනවා හරි අන්තිම දවසේ එන්නවත් ඒවා වැඳලවත් යන්න එපා මුල ඵලයල්ලා එන්න. කොන් 70ක්. යකෝ මේ මට වැඩක් නැහැ. මේ බලපන් අනිත් උන් එන ගැම්මෙන් අහන් ඉන්නවා. ඇහැරිලා ඕඩක් පව් කියලා එළියට දැම්මේ නැත්තේ හරි. එකේ බලාගෙන ඌ ආපු වෙලාවේ ඉඳන් කියනවා. ලොවෙත් ෆේල් වෙනවා ඉතින්. ආයි කතා කරන්න දෙයක් නැහැ. ඒක තුන් දෙනා ඉන්නේ. 1000ක් ඉන්න දෙනා. අර තෝ අහන් විදියට තෝ දන්නේ අර වර්ග මධ්‍යන්න මේ මූල වේගයේ මධ්‍යන්න වේගයේ ආසන්නව සමානයි කියන එක තෝ අහගෙනවත් ඉතිරි නෑ. ඔව් උඹට පිටිපස්සේ ගම කලබල වෙන්න එපා. හරිද? ඌ දන්නේ ඇත්තම දැන් ගිහින් ඇහුවොත් ආයෙ සිරාවට කියන්නේ ඌ අහගෙන හිටියේ නෑ. මං ඒ වෙලාවට බයින්ඩ් කියලා මේක අර පාඩමේ ફોකස් එක අවුට් වෙලා ඉඳා. දැන් බයිනවා හැම එකටම මතක තියන්. ඊළඟට දැන් ඉවරයි මේ ඌ කරලා. අතන එකියක් හිටියා අතන ගැට්ට ගාව එකී රූල් ගහනවා. අර එකෙක් තව අරිකේ අර නෝට් එක ලියලා හිටියේ. උඹ සම්පූර්ණ නෝට් එක ලියලා හිටියේ මේක කතා කරන වෙලාවේ. ඉතින් අහන් ඉන්නේ නැහැ ඌ ගන්න වෙලාවට. මොකද කරන්නේ? හැමදාම ඔක් කියනවා මොංගල් වගේ හැමදාම හරි. රයිට්. අන්නේ දෙන්න එකෙක්වත්. ඇවිල්ලා ළඟට එන්න මම වඩා ගන්නකම් හරිද? ඉන්න එපා කෙල්ල වඩා ගන්න නැහැ කොල්ලා වඩා ගන්න. හරිද? කෙල්ල වඩා ගන්න පාරුනේ. මේ වෙන කේස් එකක් කරනවා නේද? ඉන්න එපා. ඉතින් මට අධික ඒ කියන්නේ ඒ වෙලාවට ඉතින් තරම් උඹලා තව දෙක දැකලා නැහැ. මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. අර ඌ දන්නේ නැහැ ඊට මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් සුදු අම්මිත් ඉවරයි සුදු අප්පච්චිත් ඉවරයි ඈ. හරිද? ඕන එකක් කරපියා මෙහි පාරේ ඉන්නත් එපා. ඔය අර කොට්ටම්බ ගහයට එහෙම මෙහි පැත්තේ ඉන්න එපා. මම වාහනේ උතනින් එද්දි කෙලින්ම ඇඟට මල්ලා නවත්තන්නේ ඈ. කෙලින්ම එතරම් බබා හම්බේ ඊට පස්සේ හරිද? ඉන්ද්‍රන් එපා ඈ. කියලා තියෙන නොකියුවා කියන්න බෑ කියලා තියෙන්නේ.